ඉතින් කොහොමද යාළුවනේ ආයිබෝන් කියලා අදත් ඔයාලා වැඩි කර ගන්නවා ID.lk YouTube channel එකේ තවත් එක අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම කරන්න යන්නේ ඔයාලට මේ පේන වම් පැත්තේ පේන ස්මාර්ට් TV එකට ඔයාලගේ මේ ඩෙස්ක්ටොප් එක කනෙක්ට් කරන්න තමයි හදන්නේ. ඉතින් අපිට පුළුවන් ද බලමු මේක කනෙක්ට් කරන්න. මේකට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් අපිට මේක කනෙක්ට් කරගන්න පුළුවන් settings වලට ගිහිල්ලා Bluetooth and devices වලට ගිහිල්ලා add device දීලා wireless display and dock කියලා මෙතන තියෙන එක ක්ලික් කරන්න. ඉතින් මේකෙදි මතක තියාගන්න ඕනේ කම්පියුටර් එක සහ ඔයාගේ TV එක කියන දෙකම එකම Wi-Fi network එකකට connect කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ device එක මෙතනින් හොයාගන්න පුළුවන්. මේ laptop එකේ screen share කියන්නේ devices මෙතනින් add කරනකොට මේ TV එක පෙන්වන්නේ නැහැ. ඉතින් අපි බලමු එහෙම පෙන්වන්නේ නැති ඒ වගේදී කොහොමද අපි share කරගන්නේ කියලා. ඉතින් මේක පෙන්වන්නේ නැති නිසා මම cancel කරනවා. ඊට පස්සේ settings close කරනවා. ඊට පස්සේ අපි යමු Google Chrome browser එක ඇතුළට. ඉතින් Google Chrome එකට සාමාන්‍ය විදිහට open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන ටික් තුනක් තියෙනවා customize and control Google Chrome කියලා. ඒක click කරලා මේ විදිහට settings ටික scroll down කරගෙන යද්දී cast save and share කියලා option එකක් හම්බ වෙනවා. මේ option එක උඩට මේ mouse එකේ cursor එක ගෙනිච්චන් පස්සේ වම් පැත්තෙන් ඔයාලට මේ විදිහට cast කියලා පෙන්නනවා. ඒ වගේම save share කියලා තුනක් පෙන්නනවා. ඒකේ තියෙන cast කියන බටන් එක click කරන්න. ක්ලික් කරාට පස්සේ cast tab කියලා මෙතන වැටලා දෙනවා Android TV available කියලා. ඒ වගේම තමයි මෙතන sources කියලා දෙකක් තියෙනවා. ඉතින් අපි මේක කරලා බලමු. ඉතින් sources කියන එකේ current cast tab කියන එක ක්ලික් කරලා මෙතන Android TV කියන එක select කරමු. ඉතින් ඔයාලට පේනවා ඇති TV එකේ screen එක වෙනස් වුණා. ඒත් එක්කම අපේ Google Chrome browser එක මේකට cast වෙලා තියෙනවා. ඉතින් Google Chrome browser එකේ අපි මොකක්ද search කරලා බලමු. එතකොට ඔයාලට පේනවා ඇති මේ විදිහට browser එකේ කරන දේවල් අපිට TV එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මොකක් හරි බලද්දී මොකක් හරි වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව අපිට මේකෙදි මේක මිනිමයිස් කරපුවම Chrome එක පේන වැඩි ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. ඉතින් අපි බලමු ස්ක්‍රීන් එක share කරගන්නේ කොහොමද කියලා. ඉතින් browser එකේ tab එක share කරගන්නේ මේ විදිහට. ඒ වගේම මෙතන cast කියන එක ඇවිල්ලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේක ස්ටොප් කරන්න. ස්ටොප් කරලා මෙතන sources කියන එකෙන් current cast screen කියන එක වෙන්නේ. ඉස්සෙල්ලා අපි දීලා cast tab then cast screen දීලා මේ විදිහට Android TV කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් screen එක cast කරන්න. දැන් ඔයාලට පුළුවන් Google Chrome එක මේ විදිහට minimize කරලා මෙන්න මේ පේන විදිහට ඔයාගේ screen එකේ වැඩ කරගන්න. ඉතින් මේකෙදි sound වගේම අනිත් දේවල් share වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මොකක් හරි play කරලා හරි මේක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් මම YouTube එකට යනවා. මේක play කරලා බලමු. ඉතින් sound off කරනවා. ඔයාලට වෙනදී මේ විදිහට කම්පියුටර් එක කරන දේම අපිට TV එකෙන් මේ විදිහට බලා ගන්න පුළුවන්. පොඩි මිලිසෙකන්ඩ් ගානක් විතරයි show වෙන්නේ. TV එකේ හිර වෙනවා පෙන්නන්නේ නැහැ. show වෙලා අපේ වීඩියෝ එක නැත්තම් අපි කරන දේ පෙන්නනවා. ඉතින් සාමාන්‍ය අපේ ස්ක්‍රීන් එක කාස්ට් කරගෙන එක දිගටම TV එකෙන්ම ස්ක්‍රීන් එක බලාගෙන වැඩ කරන කෙනෙක්ට මේක show වෙනවා කියලාවත් තේරෙන්නේ නැහැ. මොකද මේ ස්ක්‍රීන් එක නැතුව අපිට මේක බලන්න තිබ්බොත් මෙතන slow වෙනවා කියලා අපිට හොයාගන්න බෑ. ඉතින් මේ විදිහට තමයි ස්ක්‍රීන් එක කාස්ට් කරන්නේ ගොඩක් ලේසි. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට මේක පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒක බලමු තව ඇප්ලිකේෂන් එකක් ඕපන් කරලා මම ඔබට කරනවා Word එක. මේ විදිහට ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මේකේ වැඩ කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ විදිහට ඔයාලට මේ ස්ක්‍රීන් එක පාවිච්චි කරලා ඕනෙම වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේම මේක විතරක් නෙවෙයි Photoshop වගේ ඇප්ලිකේෂන් එක මේකෙන් ඕපන් කරගන්න පුළුවන්. මම ඕපන් කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ලේසියෙන්ම Photoshop වගේ ඇප්ලිකේෂන් එකක් උනත් මේකෙන් ඕපන් කරගෙන ඔයාලට ඕනිම ආගේ ඩිසයින් එකක් කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කරපු thumbnail එක මේ කියන්නේ කලින් වීඩියෝ එකේ මම ඒක පොඩ්ඩක් එඩිට් කරලා පෙන්නන්නම්.
මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක දිහා බලන්න නැතුව මේකෙන් වැඩ කරොත් මේක සාමාන්‍ය විදිහටම ලැග් වෙන්නේ නැතුව ඉවර වැඩ කරනවා. පොඩ්ඩක්වත් ලැග් වෙන්නේ නැහැ. වෙලාව අඩුයි මේකට එන්න. ඒ කියන්නේ සෙන්ඩ් වෙන වෙලාව අඩුයි වුණාට අපිට මේ ලොකු ස්ක්‍රීන් එක විතරක් බලාගෙන වැඩ කරද්දී මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට තමයි ස්ක්‍රීන් එක පාස් කරලා අපි වැඩක් ගන්න. ඉතින් ඔයාලගේ ස්මාර්ට් ටීවී එකක් තියෙනවා නම් නැත්නම් ස්ක්‍රීන් එක පාස් කරලා ඉගෙන ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ බලලා ඉගෙන ගන්න. ඉතින් වීඩියෝ එකකින් දෙයක් තුලා තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉන්න. අද විදිහට ඉන්න සුබ දවසක්.